ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මම නම් ඉතින් පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. ඒ නිසා අද ටිකක් නිදහසේ ඉන්න තමයි හිතුවේ. වෙනදා වෙලාවට වඩා ටිකක් වැඩිපුර අද නිදාගත්තා. තේ කහට වැඩිපුර දාපු හොඳ කිරි එකක් තමයි උදෙන්ම හදාගත්තේ. උදේ නැගිටිද්දිම මම හිතාගත්තේ නම් පැයක් විතර එළිය ඇවිදිනවා කියලා. බැල්කනි එකට ගියාම තමයි තේරුනේ තාම හරිම සීතලයි කියලා. අදහස් ඉතින් වෙනස් කෙරුවා. මට ඉතින් බැරි වුණානේ ගාඩන් එකේ අලුත්ම විස්තර ටික ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලත් එක්ක එකතු වෙලා හිටවපු පැල දැන් ටික ටික ලොකු වෙලා. ඔයාලට මේක මතකයිනේ මේක ඉතින් තවම හරිම ලස්සනට මල් ටික තියෙනවා. අපි හිටවපු බ්ලූබෙරි ගහ ඔයාලට මතකයි නේද? අපි මේ ගහ ගෙනෙද්දි එක කොළයක්වත් තිබුණේ නැහැනේ. දැන් හොඳට කොළත් ඇවිල්ලා. ඒ වගේම පොඩි පොඩි මලුත් පිපිලයි තියෙන්නේ. බලමුකෝ ගෙඩි එයිද කියලා. මගේ සලාද පාත්තියත් හොඳටම තියෙනවා. මං හිතන්නේ ළඟදිම සලාද කොළ කඩන්නත් පුළුවන් වෙයි වගේ. මම මේ හිටවල තියෙන්නේත් අපි කන්න ආසම ජාතියේ සලාද වර්ගයක්. මට ඉතින් ඉවසීමක් නෑ මේකෙන් දැන් කොළ කඩලා සලාදයක් හදන දවස වෙනකන්. තව ඊට අමතරව මං අලුතෙන්ම හිටෙව්වා ගොටු කොළ ටිකකුයි ඒ වගේම මුකුණු වැන්න ටිකකුයි. ඒවා නම් හිටවල තාම දවස් 2යි. ජස්මින් පැලෙත් හොඳටම තියෙනවා. ඒකෙත් මල් පිපිලයි තියෙන්නේ. මුළු බැල්කනියම හරිම සුවඳයි. මේ පැලේ නම් හොඳටම මල් පිපුණා. අපි ගේද්දි ගොඩක් මල් තිබුණේ නෑ. දැන් නම් හොඳටම මල් පිපිලයි තියෙන්නේ. අනිත් දේ තමයි මේකේ මලක් පිපුණාම සෑහෙන දවසක් තියෙනවා. පහළට ඇත්තටම හරිම ලස්සනට පේනවා මේ පාට. පහළ ඉඳන් බලද්දි ඇත්තටම මේ ගහේ කොළ පේන්නේ නෑ. ඒ තරමටම ලස්සනට මල් පිපිලයි තියෙන්නේ. පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් මට වැඩි වුණ නිසා ගෙදර වැඩි දේවල් මට හදන්නත් බැරි වුණා. මං හිතුවා ඒ නිසා අද කේක් එකක් හදා ගන්නවා කියලා. එතකොට මට දවස් 2-3කට උදේ කෑමට ඒක ගන්න පුළුවන්. එහෙනම් යමුකෝ මාත් එක්කම. ඔයාලවත් එකතු කරගෙනම මට පුළුවන් කේක් එක හදන්න. අද මම මේ කේක් එකට ඕට්ස් තමයි පාවිච්චි කරන්නේ. අනිත් එක මම සීනි පාවිච්චි කරන්නේ නෑ. සීනි වෙනුවට කෙසෙල් තමයි දැම්මේ. හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්ම මම ගත්තා. සීනි නෑ කියලා ප්‍රශ්නයක් නෑ. අපි කෙසෙල් හොඳට එකතු කරපු නිසා හොඳට පැණි රස තියෙනවා. ඉතින් ඔයත් මම වගේ මේ හෙල්දි කෑම වලට කැමති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් හදලා බලන්න. ඔයාලා මේ වගේ තව රෙසිපීස් දන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මටත් පුළුවන් ඒවා හදලා බලන්න. කේක් එකත් බේක් වෙන අතරතුර මම හිතුවා ඇවිදින්නත් ගියපු නැති නිසා ගෙදරම එක්සර්සයිසස් ටිකක් කරන්න. අපේ ඕට්ස් බනානා කේක් එකත් හරි. දැන් ඉතින් තියෙන්නේ මේකෙන් කෑල්ලක් කන්න තමයි.
මං නම් මාර ආසයි මේ කේක් එකට. හොඳ රසටත් තියෙනවා. ඒ වගේම හොඳට බඩත් පිරෙනවා. මම මේ බනීව අරන් ටික දවසක් වෙනවා. ඒත් මට මේක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් මම ඊයේ හවස භාගයක් කෙරුවා. දැන් මං ඉතුරු වෙලා තියෙන ටික කරලා මේක ඉවර කරනවා. මං හිතාගෙන ඉන්නේ මෙයාව කුස්සියේ තැනක තියාගන්න. බලමුකෝ කොතනද තියන්න හොඳ කියලා. ඊයේ රෑ මම බත් ඉව්වා. ඒ නිසා අද ඉතින් දවල්ට කෑම හදන්න ඕන වෙන්නේ නැහැ. බත් උයන දවසට මං කොහොමත් දවස් 2කට විතර ඇති වෙන්න වෑංජන එහෙම වැඩිපුර හදා ගන්නවා. අපිට දැන් සමර් එක ලං වෙගෙන එන නිසා මං හිතුවා මේ ඇඳුම් දැන් අස් කරගන්න. මොකද දැන් ඉඳන් ටික ටික කරගත්තොතින් මට පහසුයි. උයන්නත් නැති එකේ මං ඉතින් අද මේ වැඩේ කරන්න හිතුවා. රෙදි අස් කරද්දි තමයි තේරෙන්නේ කොච්චරනම් රෙදි ගොඩක් තියනවද කියලා. හැබැයි ඉතින් ගමනක් යන්න යද්දී අඳින්න ඇඳුමක් නෑ කී කොච්චරනම් මං කල්පනා කරනවද? ඔයාලත් එහෙමද? මං හිතන්නේ ගෑනු ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඕක නේද? අල්මාරි පිරෙන්න ඇඳුම් තිබ්බත් ගමනක් යන්න යද්දී සෙට් වෙන ඇඳුමක් නැති වෙන එක. රෙදි අස් කරන දවසේදී නම් මං හිතාගත්තා ආයෙ නම් අලුතෙන් ඇඳුම් මොකුත්ම ගන්නෙ නෑ කියලා. අනේ මන්ද ඉතින් මට මාවම ෂුවර් නෑ මේ ඇඳුම් සම්බන්ධව නම්. බලමුකෝ බලන්න මං කොච්චර දවසක් අලුතෙන් ඇඳුම් ගන්නෙ නැතුව ඉඳීවිද කියලා. මම මේ උත්සාහ කරන්නේ මේ ඔක්කොම ටික එකට දාගන්න. බලමුකෝ බලන්න. එහෙම දාගත්තොතින් ඇත්තටම හොඳයි. මොකද මට හස්බන්ඩ්ගේ රෙදි එතකොට වෙනම දාන්න තව එකක් තියෙනවා. මං ඔක්කොම ටික ඒකටම දාගත්තා. දැන් මගේ ඇඳුම් නම් භාගෙට භාගයක් විතරම වගේ ඉවරයි.
කොහොමත් අද මම මගේ ටික විතරක් අස් කරගන්නවා. හස්බන්ඩ්ගේ ටික මම වෙන දවසක කරනවා. මොකද මට මේ ඔක්කොම කරන්න නම් අද වෙලා මදි වෙයි. දැන් ඉතින් මේකේ තියෙන දේවල් ටික ලාච්චු වලට දාගන්න තමයි තියෙන්නේ. දැන් නම් නිකන් කරන්නත් කම්මැලි වගේ. ඒ නිසා මං හිතුවා බත් කන්න. බනිත් දැන් හොඳටම වේලිලා මං හිතුවා එයාව කුස්සියේ ඉටිපන්දම මම වෙනස් කරලා එතනට තියාගන්න. ඉටිපන්දම මම ලුණු එක ළඟින්ම තියාගන්නවා. එන්නකො මම මොනවද ඉව්වේ කියලා බලන්න. අද මම හදාගත්තේ රතු කැකුළු බතුයි, චිකන් කරි එකකුයි, බෝංචි කිරට හැදුවා, පරිප්පුයි, එතකොට තව වම්බටු කරි එකකුයි, තව කොළ මැල්ලුමකුයි. කෑම කාලා ඉවර වෙනවත් එක්කම හොඳටම කළුවර කරලා වහින්න පටන් ගත්තා. මං ඉතින් ආයෙත් මගේ වැඩේ පටන් ගත්තා. එළිය හොඳටම වහිනවා. මේ දවස් ටිකේ ඉතින් නිතර අපිට වහිනවා. සමහර දවස් එන්න කලින් ඉතින් ඔහොම තමයි. ඉස්සරහට එන්න තියෙන්නේ අවුව තියෙන රස්නේ දවස්නේ. රෙදි ඔක්කොම නම් අස් කරගන්න බැරි වුණා. ගොඩක් රෙදි පොඩි වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මං ඒවා අයන් කරන්න ඕන. ඉතින් ওই විදිහට තමයි මගේ අද දවස ගත වුණේ. එහෙමනම් ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.